හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම මගේ YouTube නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉඟුරු වගාවක් පර්චේස් එකක වගේ ඊටාම සීමිත ප්‍රමාණයක කරොත් මොන වගේ අස්වැන්නක් මොන වගේ ආදායමක් ලබා ගන්න පුළුවන්ද කියන එක. මොකද ගොඩක් අය අහලා තිබ්බා යාළගේ තියෙන සීමිත ඉඩකඩේ කොහොමද ඉඟුරු වගාවක් සාර්ථකව කරන්නේ සහ ඒකෙන් මොන වගේ ආදායමක් ලබා ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව. ඇත්තටම බඳුන්ගතව ඉඟුරු වගාවක් කරනවා නම් සාමාන්‍යයෙන් අපිට 16 හෝ එතනින් උඩට තියෙන ටිකක් ලොකු බෑග් තමයි අපි යොදාගන්නේ. අඩුම එක සාමාන්‍යයෙන් 16 වගේවත් යොදා ගන්න ඕනි. එහෙම නැති වුණොත් ඉඟුරු වගාවට ප්‍රමාණවත් ඉඩක් නැති වෙනවා ඉඟුරු වල වර්ධනය වෙන්න බඳුන්ගතව කරනවා නම්. ගොඩක් හොඳයි 25 හාල් හෝ පිටිමලු යොදා ගන්නවා නම්. ඉතින් සාමාන්‍යයෙන් පර්චේස් එකක් වගේ ඉඩක 16 බෑග් 180ත් 200ත් අතර වගේ ප්‍රමාණයක් අපිට තියන්න පුළුවන්. ඒකෙදිත් අපි චීන ඉඟුරු වගේ ප්‍රභේදයක් වගා කරනවා නම් ටිකක් ඈත තමයි තියන්නේ. මොකද මේ ඉඟුරු ගස් ගොඩක් ලොකු වෙනවා සහ ලොකු පඳුරක් හැදෙනවා. එතකොට සාමාන්‍යයෙන් 150ක් 170ක් වගේ තමයි පර්චේස් එක 16 වගේ බෑග් තියනවා නම් තියන්න පුළුවන්. එහෙම නැත්නම් 25 උර වගේ තියනවා නම් ඔයාලට මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් පේලි දෙකක් විතර සෙට් වෙන්න සහ දෙපැත්තේ යන්න ඉඩ තියලා ඉවර වෙලා අපිට වගාව කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ සඳහා යොදා ගන්න පස් මිශ්‍රණය ඉතාමත් වැදගත් වෙනවා බඳුන්ගතව කරද්දී. මොකද ප්‍රමාණවත් හොඳ සරුසාර පස් මිශ්‍රණයක් යොදා ගන්නවා නම් අපිට බඳුන්ගතව ඉතාම සාර්ථකව වගාව කරන්න පුළුවන්. ඒකෙදිත් අපි එකතු කරගන්නවා කුකුල් පොහොර, එළු පොහොර වගේ පොහොර වර්ග, සත්ව පොහොර වර්ග. ඉතින් ඒවා යොදාගද්දී සාමාන්‍යයෙන් අපි වගාව පටන් ගන්න මාස කිහිපයකට කලින් තමයි පොහොර හදා ගන්න ඕනි. එහෙම නැත්නම් හොඳින් දි รา ගිය පොහොර තමයි යොදා ගන්න ඕනි. මොකද මේවා එකවර වගාවට එකතු කරොත් එහෙම ඉඟුරු බීජ පැලවෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඟුරු පැල හිටෙව්වොත් මෙරිලා යන්න පුළුවන් මේ පොහොර සැර නිසා. ඉතින් ගොඩක් හොඳයි කර 10 කුකුල් පොහොර හෝ එළු පොහොර සහ හොඳින් හලාගත් මතු පිටපස් යොදා ගන්න ඕන. අඩුම තරමේ කුකුල් දැලක ප්‍රමාණයවත් දැලකින් පස් හලා ගන්න ඕනි. මොකද මේ බඳුන්ගතව කරද්දී ගල් කැට වගේ ඒවා තිබ්බොත් ඉඟුරු වල වර්ධනය වෙන එක අඩු වෙනවා සහ ඉඟුරු වල හානි වුණොත් අලේ තුවාල වුණොත් ඒකෙන් දිලීර රෝගය ඇතුල් වීමේ ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ චීන ඉඟුරු කියන වගාව සාමාන්‍යයෙන් දේශීය සහ රැංගුම් කියන ප්‍රභේද වලට වඩා ලොකු අස්වැන්නක් ලබා දෙනවා. ඒ වගේම දේශීය ප්‍රභේදයේදී සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය අස්වැන්නක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ රැංගුම් කියන ප්‍රභේදයටත් වඩා. ඉතින් ඔයාලා කැමති ඉඟුරු ප්‍රභේදයක් වගා කරන්න පුළුවන්. ඒකෙදි දේශීය වගාව කරොත් පර්චේස් එක සාමාන්‍යයෙන් අපිට පහසුවෙන්ම 16 බඳුන් වල හැදුවොත් බඳුන් 200ක් විතර තියාගන්න පුළුවන්. රැංගුම් වගේ දෙයක් වගා කරොත් සාමාන්‍යයෙන් බඳුන් 170ක් 180ක් වගේ හොඳින් අපිට වගා භූමිය පිරිසිදුව සහ හොඳින් නඩත්තු කටයුතු කරගෙන යන්න පහසු වන ආකාරයට වගා භූමිය සකස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේවා සඳහා යන වියදම ගත්තොත් දේශීය ඉඟුරු බීජ රැංගුම් සහ චීන මේවැය සාමාන්‍යයෙන් මිල වෙනස් වෙන්නේ රුපියල් 100ක් 150ක් වගේ ප්‍රමාණයකින්. සාමාන්‍යයෙන් මේ දවස්වල චීන ඉඟුරු කිලෝ එකක් රුපියල් 1600ක වගේ මිලකට අලෙවි වෙනවා. ඉඟුරු බීජ කිලෝ එක සාමාන්‍යයෙන් සාමාන්‍ය වෙළඳපොලේ ඉඟුරු ඊට වඩා අඩුයි. මොකද මේ ගම් වතුර සහ මේ වර්ෂාව එක ගොඩක් වගා භූමිවල අස්වනු නෙලලා වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. මේකත් එක්ක ඉදිරියේදී ඒ ඉඟුරු මිලත් වැඩි වෙන්න ඉඩ තියෙනවා සහ බීජ ඉඟුරු වල හිඟයක් එන්න ඉඩ තියෙනවා. මොකද මාතලේ දිස්ත්‍රික්කේ තමයි ගොඩක්ම ඔය බීජ ඉඟුරු සකස් කරන්නේ චීන ඉඟුරු ප්‍රභේදයේ. ඉතින් මේ මාතලේ දිස්ත්‍රික්කයේ වගා භූමි වලට සිදුවෙච්ච හානියත් එක්ක සහ අනිකුත් වගා භූමි වල සිදු වූ හානිත් එක්ක ඉඟුරු බීජ හිඟයක් එන්න පුළුවන්. ඒකත් එක්ක මිල වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අපි සාමාන්‍යයෙන් චීන ඉඟුරු බීජයක් පැල කරගද්දි බඳුනක අපි බඳුන සම්පූර්ණයෙන්ම පස් වලින් පුරවගන්නේ. සාමාන්‍යයෙන් අඟල් 6ක් විතර බඳුනක පස් තිබ්බනම් ප්‍රමාණවත් ඒ පස් මිශ්‍රණය ඊටාම සැහැල්ලු පස් මිශ්‍රණයක් වෙන්න ඕනි. සාමාන්‍ය අනුපාතයක් විදිහට ගත්තොත් කර 10 ඊට පස්සේ කුකුල් පොහොර මතු පිටපස් මේවා සමානව තමයි අපි යොදාගන්නේ. ඊට අමතරව පුළුවන් හොඳින් දි รา ගිය කොළරොඩු සහිත පසක් යොදා ගන්නවා නම් අර කෝටු කෑලි හැම හක්කලා ඉවරලා අර සැහැල්ලු භාවය සහ හොඳින් තෙතමනය රඳා පවතින සහ ජලය හොඳින් බැස යන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි හිටවන ඉඟුරු වල කෑල්ල නිරෝගී ඉඟුරු වල බීජයක් වෙන්න ඕනි. සාමාන්‍යයෙන් ඒකේ බර ග්‍රෑම් 35ත් 40ත් වගේ ප්‍රමාණයක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම අපි බීජ තෝරා ගද්දි සැලකිලිමත් වෙන්න ඕනි. දිලීර හානි නැති
බීජ තෝරා ගන්න. ඒ වගේම සාමාන්‍යයෙන් අපි ටිකක් ලොකුවට වගාවක් කරනවා නම් කිලෝ 1ක් කිලෝ 2ක් වගේ ටිකක් ලොකු ප්‍රමාණයකින් හිටවනවා නම් අපිට පුළුවන් දිලීර නාශකයක් භාවිතා කරලා බීජ ප්‍රතිකාර කරගන්න ගොඩක් හොඳයි. කැප්ටාන් තිරාම් වගේ දිලීර නාශක යොදාගෙන සාමාන්‍යයෙන් පැය 2ක් 3ක් වගේ දිලීර නාශකයේ තියලා ඉවර වෙලා ඒ ටික තෙත හිඳුනෑන් පස්සේ අරගෙන හිටවන්න. ඊට පස්සේ බඳුන්ගතව කරද්දී ඊළඟ ප්‍රධානම දේ තමයි මේකේ කැලේ කියන්නේ වල් මර්ධනය කරගන්න එක. ඊට පස්සේ මේ වල් මර්ධනය කර ගැනීමදී අපිට පුළුවන් පිදුරු වැටහිරියා කොළ වල් සූර්යකාන්ත වගේ වැස්මක් යොදලා ඉවර වෙලා බීජ සිටුවෙන් පස්සේ වහගන්න. ගොඩක්ම බීජ සිටුවන අවධියේදී හොඳ සාර්ථක වර්ධනයක් බීජයෙන් අපිට ගන්න පුළුවන්. මූලික පොහොර එකතු කර ගැනීමක් සිද්ධ කරොත් මූලික පොහොර විදියට අපිට පුළුවන් TSP ග්‍රෑම් 5ක් විතර මේ බඳුනකට දාලා හොඳින් කලවම් කරලා ඉවර වෙලා බීජ සිටවන්න. බීජ සිටවාගත් පසුව අපිට පුළුවන් වර්ෂාව ලැබෙන්නේ නැත්නම් දවස් 2-3කට සැරයක් හොඳින් ජල සම්පාදනය කරන්න. ඒකට සාමාන්‍යයෙන් සති 2-3ක් මාසයක් වගේ කාලයක් ඇද්දි හොඳින් මේවා අපිට පුළුවන් වර්ධනය වෙනවා බලා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් චීන ඉඟුරු නම් මාස 6ක් මාස 7ක් වගේ තමයි වර්ධන අවධිය තියෙන්නේ. මේ කාලය තුල අපි දවස් 45න් සහ දවස් 90න් පොහොර යෙදීම සිද්ධ කරන්න ඕනි. ඒ පොහොර යෙදීමේදී සාමාන්‍යයෙන් පර්චේස් එකකට පොහොර යොදන්න අපිට යන්නේ යූරියා කිලෝ 2ක්, රතු කුඩු කිලෝ 2ක් සහ මඩ පොහොර එහෙම නැත්නම් TSP කිලෝ 1ක් වගේ තමයි. එතකොට අපිට පොහොර සඳහා සාමාන්‍ය රුපියල් 1200ක් වගේ වැය වෙනවා පර්චේස් එක වගාවක් සිදු කරොත් බඳුන්ගතව. එතකොට මේ 16 එහෙම නැත්නම් 25 හෝ 50 මේ හාල් ලූර පිටිඋර යොදා ගන්නවා නම් ඒ සඳහාත් අපිට සාමාන්‍ය රුපියල් 2000ක වගේ මුදලක් වැය වෙනවා අදාළ බඳුන් ටික යොදා ගන්න. ඊට අමතරව පස් මිශ්‍රණය සකස් කර ගැනීමේදී අර කරදහයියා කුකුල් පොහොර සඳහා යම්කිසි මුදලක් වැය වෙන්න ඉඩ තියෙනවා. අපි ඒවට තවත් රුපියල් 1000ක් විතර තියාගත්තොත් සාමාන්‍යයෙන් අපිට පර්චේස් එක වගාවක් කිරීම ආරම්භ කිරීමට බීජවලට නැතුව සාමාන්‍ය රුපියල් 5000ක් විතර මුදලකින් අපිට වගාවක් ආරම්භ කරන්න පුළුවන්. බීජවලට වැය වෙන මුදල කියන්න වෙන්නේ හරියටම ඒ අවදිවල ඒ කාලයේදී බීජවල තියෙන මිල ගණන් එක සාමාන්‍යයෙන් අපි පර්චේස් එක බඳුන් 150ක් 200ක් හදනවා නම් අපිට සාමාන්‍යයෙන් යනවා බීජ කිලෝ 7-8ක් අතර ප්‍රමාණයක් චීන ඉඟුරු වල. ඉතින් රැංගුන් සහ දේශීය ඉඟුරු ප්‍රභේදවල මීට වඩා අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. ඉතින් චීන ඉඟුරු වල හොඳටම කරනවා නම් මේ වගේ ප්‍රමාණයක් යනවා. එතකොට අපිට ඒ කාලේ තියෙන බීජ මිලයන් එක සහ බීජවල ගුණාත්මක භාවය එක්ක යම්කිසි විදිහකට මිල තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට රුපියල් 13000ක් 15000ක් යද්දී අර කෘමිනාශක දිලීරනාශකත් වලටත් එක්ක සම්පූර්ණයෙන්ම වගාවක් කරන්න පුළුවන් පර්චේස් එක රුපියල් 15000ක වගේ මුදලකින්. සාමාන්‍යයෙන් අපිට මේ 16 වගේ බෑග් එකක උපරිම අස්වැන්න ගන්න පුළුවන් කිලෝ 1ක් කිලෝ 2ක් අතර ප්‍රමාණයක්. ඒක තීරණය වෙන්නේ අපි යොදා ගන්න පස් මිශ්‍රණීය සාර්ථකත්වය සහ අපි වගාව නඩත්තු කරන ආකාරය අනුව. මොකද මේ චීන ඉඟුරු කියන ප්‍රභේදයට රෝග එන්න බලනවා. ඉතින් මේ දේත් එක්ක දිලීර රෝගවලට අපි අසාර්ථකව ප්‍රතිකාර කරොත් අනිවාර්යයෙන්ම මාස 8ක් විතර යද්දී අපිට සාමාන්‍යයෙන් අස්වනු නෙලන්න පුළුවන් සාමාන්‍ය වෙළඳපොළ සඳහා. ඊට පස්සේ මාස 10ක් විතර යද්දී අපිට බීජ ඉඟුරු සකස් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට කිලෝ එකක් රුපියල් 1500 ගානේ වික්කත් අපි අඩුම රුපියල් 1000 ගානේ වික්ක කිව්වොත් සාමාන්‍යයෙන් අපි හිතමු එක බඳුනකින් කිලෝ 1.5ක් වගේ තිබ්බා කියලා. එතකොට අපිට සාමාන්‍යයෙන් බඳුන් 200ක් හදාගත්තොත් කිලෝ 300ක් වගේ අපිට ගලවන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි කිලෝ එකක් රුපියල් 1000 ගානේ වික්කා සාමාන්‍ය රුපියල් ලක්ෂ 3ක විතර ආදායමක් ලබා ගන්න පුළුවන් සාර්ථකව වගාව සිදු කරොත්. ඉතින් අපි ලක්ෂ 3 කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම අපිට ඉතාම පහසුවෙන් ලක්ෂ 2ක් වගේ මුදලක් උපයන්න පුළුවන්. මෙහිදී ප්‍රධාන වශයෙන් මේ වගාවේදී අධික වර්ෂාව එක්ක එන රෝග අපි පාලනය කරගන්න ඕනේ. විශේෂයෙන්ම දිලීර රෝගය ඇති වෙන්න නොදී වගාව ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් හුඟක් අය අහලා තිබ්බා අපි පර්චේස් එකක වගේ හෝ ඊට අඩු ප්‍රමාණයක වගාවක් කරොත් මොන වගේ ආදායමක්ද ගන්න පුළුවන් සහ මොන වගේ වියදමක්ද ඒ සඳහා යන්නේ කියන එක. ඉතින් මම ඔන්න ඔයාලට තීරෙන්න කිව්වොත් දාලා අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඔය වාගේ තමයි தত্ত্বය මේ ඉඟුරු වගාවේ පර්චේස් එකක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක වගා කරොත්. වගාවේ සාර්ථකත්වයට මූලිකම දේ තමයි අපි යොදා ගන්නා පස් මාධ්‍ය සහ ප්‍රමාණවත් බඳුනක් යොදා ගැනීම. ඊළඟට වැදගත්ම වෙන්නේ අපි ගුණාත්මක බීජ යොදා ගැනීම. ඒකිනුත් අපිට ගොඩක් රෝග පාලනය කරගන්න පුළුවන්.
ඊට පස්සේ අපි හොඳින් පොහොර යොදලා ජල සම්පාදනය කරලා වල් මර්ධනය කරලා වගාව නඩත්තු කරගෙන ගියොත් මාස 7කින් විතර පස්සේ අපි එහෙම ලොකු නඩත්තු කටයුත්තක් සිදු කරන්නේ. ඊට පස්සේ අපිට මාස 8න් සහ මාස 10න් බීජ ඉඟුරු සකස් කරගන්න ඕන මාස 10ක් වගේ කාලයකින් අස්වනු නෙලලා වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ කවුරු හරි වගාවක් කරනවා නම් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ මේ චීනි ඉඟුරු කියන ප්‍රභේදය. ඉතින් අනෙත් ඉඟුරු ප්‍රභේද දෙකත් මෙහා සමානව තමයි ගොඩක් දුරට යන්නේ. ඉතින් පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් වගාවක් කරනවා නම් ඔයාලත් මේ විදිහට පොඩ්ඩක් අවබෝධයක් අරගෙන වගාවක් කරන්න. එකම දේ තමයි අර වෙළඳපොලේ අපි ඒ දවස්වල තියෙන මිල ගණන් වෙනස් වීම. ඉතින් ඒ හැරෙන්න ලොකු ප්‍රශ්නයක් මේ වගාවේ නෑ. රෝග පාලනය කරගත්තොත්. ඉතින් අපි ඉදිරියේදී තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.